Hello friends. ඉතින් අද ගෙනල්ලා තියෙන මගේ channel එකේ න first video එක නෙමෙයි first gameplay එක. ඉතින් අපි play කරලා බලමු. අද මම play කරන්නේ Minecraft. මම හිතනවා මට මේක ඉන්ට්‍රෝ ගන්නවත් ඉවරක් කළාම ඉවර ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම මේක series එකක් විදිහට ගේනවා episode විදිහට. ඉතින් අපි බලමු කොහොම මොකද වෙන්නේ කියලා. එහෙනම් අපි පටන් ගමු gameplay එක. පේන ඇති ඔයගලන්ට වෙලාව 12:31 වෙලාව අපි යමු එහෙනම් ගේම් එක පැත්තට. ඕකේ මෙන්න අපිට තියෙනවා ගේම් එක. හරිද? කෙලවුණා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම ආපහු ආවා. ඉතින් අපිට ඉන්නවා අද පාර්ට්නර් කෙනෙක්. ඒ තමයි සමහන්. අපි එන සමහන් එකක් බීලාම පටන් ගමු. මොකද කොහොමද ගල්ලා නැහැ සමහන්. හරිද? ඒ උනාට සමහන් පොඩ්ඩක් බොනවා මේ මොකද සර්වයිවල් සීරීස් එක මම මේ නිකන් වර්ල්ඩ් ටැග් ක්‍රියේට් කරලා බලුවා වැඩ ගන්නවද කියලා. ඒ ෆ්‍රෙන්ඩ්. වව්. අඩෝ. වද කඳුකර ප්‍රදේශයෙන් තමයි මචං අපි මේ ස්පෝන් වෙලා තියෙන්නේ. අඩෝ. පේන තැන හිමව. නේද? පැටලෝ ටිකක් ඉන්නවා. අපි ගහක් කපලා වැඩේ පටන් ගමු. ගහක් කපා ගත්තා. ඉතින් මම ෂේඩර් පැක් එකක් දාලා තියෙන නැත්තම් මේ ගේම් එක මෙච්චර ලස්සන නෑ. මං හිතනවා මේ ගේම් එක ගැන නොදන්න කෙනෙක් නැතුව ඇති කියලා. මොකද සාමාන්‍යයෙන් මේක හැමෝම දන්න ගේම් එකක්. මං හිතනවා මාවත් ඇහෙන්නේ නැති කියලා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් අපි ටූල්ස් ටික හදාගමු. crafting table එකයි අපි හදාගමු. ටික හතරකුයි. ඊට පස්සේ අපි dirt නෙමෙයි අපි කෙලින්ම මුලින්ම අපි pickaxe එකක් හදාගන්න ඕන. අඩෝ මේ ලස්සන ෂේඩ් පැක් එකක්. මම ෂේඩ් පැක් එකක් දාලා මේ ගේම් එක ගහලම නෑ. ගේම් එක ප්ලේ කරලම නෑ. ෂේඩ් පැක් එකක් දාලා මේ ෆස්ට් ටයිම් තමයි ෂේඩ් පැක් එකක් එක්ස්පීරියන්ස් කරන්නේ. මොකද මේ මම කලින් මේ PC එකේ ඉතර ලැප් එකේ ඉතර දෙයක් කරන්න බෑ. අඩෝ. මේක ඇවිල්ලා version එක 1.21.11 10 හරි 11 හරි එයින් දෙකෙන් එකක් තියෙන ඔක්කොම දේවල් ටික දාලා තමයි ගහන්නේ. මේ ෂේඩර් පැක් එකත් අනික මේ කෙලින්ම high quality ෂේඩර් පැක් එකක්. මේ ෂේඩර් පැක් එකට මාරම ලස්සනට පේනවා මේ අයිස් තියෙන පේන හැම තැනම. ඕකේ එහෙනම් අපි කෙලින්ම ස්ටෝන් ඒජ් එකටත් යමු ටික ගාලා. මුලින්ම අපි pickaxe එක හදාගමු. කොහෙටද අපි යන්නේ? අපි කොහෙටද යන්නේ ෆ්‍රෙන්ඩ්ස්? එක්ක මේ පැත්තට යන්න පුළුවන් අපිට. නැත්නම් අපිට මේ පැත්තට යන්න පුළුවන්. අපිට බඩත් ගිනි අපිට අර මොකද යකෝ අර
ඈ ඕ සැමන් අම්බෝ මේ මොකද කරන්න අපි මේ අයිස් පැත්තෙන් අපි පොඩ්ඩක් යමු දුරට. හරිද? මෙතන කෝල් තියෙනවා. මාරම ලස්සනට මේ ක්වොලිටියට පේනවා මේකේ. හරිද? අපි මේ කෝල් ටු තියෙන එකේ අපි යම් මේ කැලේ පැත්තට. මොකද මං හිතනවා කැලේ පැත්ත සේෆ් වෙයි කියලා. කෝල් ගොඩක් තියෙනවා. අපි කෝල් ටික අරගමු. ටෝච් හදන්න කෝල් ඕන කරනවා අපිට. ඩියෝස් වල මගේ එඩිටින් ගැන වැඩි හිතන්න එපා. මම එඩිටින් ප්‍රෝ කෙනෙක් නෙමෙයි. මං ඇත්තටම එඩිටින් ඉගෙන ගන්න ගමන් ඉන්නේ. ඒක නිසා වැඩි එඩිටින් ගැන මගේ හිතන්න එපා. මම නෝමල් මෙඩිට් කරලා දාන්නේ. බේසික් මෙඩිට් එක තමයි මම දාන්නේ. මම දන්නේ නැහැ ලොකුට එඩිට් කරන්න. අපි ඉස්සරහට වීඩියෝස් වලම හොඳ එඩිට් එකක් දාන්න. අඩෝ හිටපන්. ඕකේ අපිට මීට් තියෙනවා. අපි දැන්ට කමු. ෆර්නස් එක හදාගත්තා. නයිස්. අපි මුට ගහලා බලමු. හෙලෝ වරෙන් මැරෙන්න බෑ. ඊසි බාම් මේවා මොනවද? අපි මේ බෝට්ටුවක් හදාගමු. හරිද? බෝට්ටුවක් හදාගෙන අපි යමු මේ ගඟ දිගේ. මොකද අයිස් වල පට ගාලා බෝට්ටු යනවා. අපි බෝට්ටුවක් හදාගමු. බෝට්ටුවක් හදන්නේ කොහොමද? මෙහෙම නේද? නෑනේ ටෙස්ට් එකක්. හරි. ඕකේ. බෝට්ටුවක් හදාගමු. ඕකේ බෝට්ටුවක් හදාගත්තා. අපි මේක මයින් කරගත්තා. අපි ගියා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස්. අපි කොහෙද යන්නේ? මෙහෙටද මෙහෙටද? මෙහෙට යමුනේ. මේ පැත්ත පොඩ්ඩක් කැලේ තියෙනවා. මට සිරියල් ස්පීඩ් එක ගන්න මොකද මේ ලිස්සනේ ඉඳා. ඕ හරියට. අකලුවෙක් හිටියා නේද? අපි පොඩ්ඩක් යන් හිම නැති පැත්තකට. අන්න වතුර ආවා. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් වතුර ආවා. මේ පැත්තට යන්. අකලුවෙක් නේද? ඕකේ ෆ්‍රෙන්ඩ්ස් හවස් වුණා. අපිට අන්න හතන බැටල් එකක් ඉන්නවා. යම නයිස්. බැටල් එකක් ඉන්නවා නයිස්. හරි බෝට් උතන තිබ්බදෙන් අපි හදා ගන්න ඕන චාකෝල් නෙමෙයි අපි ටෝච් එකක් හදා ගන්නවා. ටෝච් 4ක් හදාගත්තා. ඕකේ මේ ෂේඩ් එක තියෙන තමයි මේ හෙලී තියෙන්නේ මේ. හරිද? ඕකේ අන්න බල්ලෙක් ඉන්නවා. අපිට මේක අනිත් අතට ගන්න කොහොමද? අම්මට උඩු. ඒ කඩියට ගන්න බෑකෝ. හරි. අඩෝ බල්ලෝ රෑනක් ඉන්නවා මෙතන. හරිද? හෙලෝ කුක්කා. හරි මං හිතන්නේ අපිට ඇඳක් හදන්න දේවල් ඇති. මෙතන නිදාගමුනේ. හරියට හරි. බයත් වුණා මම. ෂිට්. ඕකේ මේ අපි කෙලිම මේ ටික දාගමු. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපි පොඩ්ඩක් වටේ එළිය කරගමු. මේ ෂේඩ් එක තියෙන දා මං හිතන්නේ මෙච්චර මේ කරවලත් එක්ක එළියයි කරවලයි දෙකම ෂේඩ් එක තියෙන හින්දා තමයි. අපි ඇඳක් හදාගමු ෆ්‍රෙන්ඩ්ස්. පිට නිදාගන්න. නිදාගමු. එහෙනම් අපි පළවෙනි රාත්‍රිය ගත කරා. අර බල්ලෝ ටික අල්ලගත්තා නම් හරි. ස්කෙලිටන් කාරයෙක් ඉන්නවා නම් අපිට පුළුවන් බල්ලෝ ටික අල්ලගන්න. මේ අලුත් බල්ලෝ මේ නැත්තම් මේ බල්ලෙක් මන් දැකලා නැහැ. හෙලෝ. අයිතනකෝ. මේ ඉන්න ෆ්‍රෙන්ඩ්ස් අඩෝ මං ආසම මේ මොබ්ස් තමයි මේ මයින්ක්‍රාෆ්ට් එකේ ක්‍රීපර්. වරේ. අඩෝ ආසෙක ඇරියා නේද දාලා. අරු වෙනව මට ගහන්න වරේ.
ඩොක් මේ බල්ලට දෙමු. එකයි දෙන්න පුළුවන්. ඕකේ පොඩ්ඩක් කැලේ එක්ස්ප්ලෝර් කරලා බලමු. අතන අපේ ඇඳ තියෙනවා. ඇඳ ගන්නත් ඕන. මේ අඩුවම බය වුණා. හරක් ඉන්නවා මෙතන. ඕකේ. අපිට පොඩ්ඩක් උස තැනකට යන්න වෙනවා ෆ්‍රෙන්ඩ්ස්. මේ වටේ බලන්න. සීයකෙන් සූම් කරද හැකි. නයිස්. තාම ලෝඩ් වෙනවා. මේ කන්දේ මුතුනේ අපේ කැම්ප් එකේ වොත් මොකද? අපි කියන්නේ ගෙදර. ඒක නයිස් කන්දක්. ඕකේ අපි එන්නේ මේ පැත්තට යන් හරිද? බල්ලගේ තේම කියන්නේ විශේෂ. අඩෝ නයිස් බං. නයිස් ෆ්‍රෙන්ඩ්ස්. එහෙනම් අපේ ෆස්ට් විලේජ් එක අපිට හම්බුණා. යේ දුවපන් ස්ටීව් දුවපන්. අඩෝ නයිස්. මේ කන්ද තමයි ෆ්‍රෙන්ඩ්ස් මගේ මේක වෙන්නේ. මගේ රාජධානිය වෙන්නේ. මොකද මෙතන තඩි නෙදර් පෝටල් එකක් නෙදර්ලු මේ තඩි කේව් එකක් තියෙනවා සහ මෙතන විලේජ් එකක් තියෙනවා. අතන මගේ ගෙදර. එතකොට මට විලේජ් එකට එන්න පුළුවන් පාරක් එහෙම හදලා. නයිස්. ගමේ තිබ්බ ඇති මගුලක් නෑ. මෙච්චර තමයි ගමෙන් හම්බුනේ. තව මේ හේබල් ටිකකුත් ඕන. බෙඩ් එකකුත් තියෙනවා. බෙඩ් එක ගත බුදිය ගත්තා. අර මොකක්ද අර? සිරිපාදද? මොකක් හරි බයෝම් එකක් අතනෙන් දියල්ලක් කරනවා. ඒකත් ලස්සනයි හරිද? මේ කන්ද මේ ප්ලේන් කන්දක් හරිද? එතකොට මේ අපිට දේවල් ගොඩක් මේ කන්දේ ඇතුළත අපිට හදන්න පුළුවන්. ඔයගොල්ලෝ මොකද හිතන්නේ? පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න මේ මොන කන්දේද ගේ හදන්න ඕන කියලා. මේ කොහොමත් මේ එපිසෝඩ් එකේ එකක් හදින එකක් නෑ. හදන්නේ නෑ කොහොමද අපි අද. නිකන් අපි තැනක් වෙන් කර ගන්නවා විතරයි. ඉතින් අපි ආවා මේ කන්දට. මේ කන්ද පැතලි නෑ. හරිද? මේ කන්ද ලස්සනයි. පළමෙලා මල් වැටිලා අඩෝ මම දෙයක් දැක්ක හරිද? මේ අඩෝ විලේජ් එකක් බං. විලේජ් එකක්. මන්න අරකන් කෑල්ලත් හොඳයි. බලමු අපි පොඩ්ඩක් මේ පියද රෑත් විලේජ් එකේ ඉඳලමු. යම විලේජ් එකක් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. විලේජ් එකක් පැරතරන් ලස්සන නෑ. ඕකේ එතන පො වැඩක් නෑ. නයි ඕකේ අපිට අයන් හාමර් තියෙනවා දෙකක්.
ඇපල් තියෙනවා ඊට පස්සේ අපිට ටයමන් හෝස් තාම එකක් හම්බුණා වෙරිගුඩ් නියමයි සුපිරි අපිට තවත් අයන් ගන්න කෙනෙක් ඉන්නවා අපි මේ රේස්පොන් පොයින්ට් එක සෙට් කරලමු හරිද ඊට පස්සේ නෑ පිටර්ට් වලින් ගන්න වැඩකුත් නෑ ඔයගොල්ලෝ අයියා වරෙන් ඕයි අඩෝ ඒක ඇත වැඩයකෝ මුගේ අම්මට ගොලම් වරෙන් ඒ ගොලම් යන්න එපා බං හරියට හරි නයිස් පාන් කෑල්ලක් කාලා අපේ ජීවිතේ පටන් ගමු ෆ්‍රෙන්ඩ්ස් හරිද උඩ ගෙදරට අපි යමු ගිහිල්ලා අපි මේ ගයක් හදන්න තැනක් හොයාගමු හරිද මං කියන්න ෆ්‍රෙන්ඩ්ස් අපි අපේ ගෙදර ගහමු මෙන්න මෙතන මට අදහසක් නම් තියෙනවා සාමාන්‍යයෙන් ටිකක් අදහසක් එහෙම ලොකු අදහසක් නෑ මොකද දන්නවද මේ අපිට මෙන්න මෙතන ලස්සන බලාගෙන ඉන්න උලම් මෙතන අපිට මෙතනින් පාරක් ගහන්න පුළුවන් අතෙන්ට පාලමක් ඔය එකක් විලේජ් එකටත් ගහන්න පුළුවන් මං හිතන හොඳයි කියලා අපි එහෙනම් අපේ බඩු ටික මෙතනින් ප්ලේස් කරගෙන ගලවලා හැන්ද ගහලා රිස්පොන් පොයින්ට් එක සෙට් කරා ඊට පස්සේ අපි ක්‍රාෆ්ටින් ටේබල් එක ගැව්වා ඊට පස්සේ අපි ෆර්නස් එක හැවුවා ඊට පස්සේ ඒකට අපේ අයන් දෙක දාලා ඒක අයන් මෙල්ට් වෙන්න දැම්මා ඊට පස්සේ අපිට ඕන චෙස්ට් එකක් හදන්න අපිට වුඩ් තියෙනවා නයිස් චෙස්ට් එක ඕකේ ටෙස්ට් එකකුත් අපි හදමු පොඩක් වටේ ටෝච් ටිකක් ගහමු මොකද ටෝච් ගැව්වම මේ සොම්බිලා ස්පෝන් වෙන එක නැති වෙනවා මම ඊළඟ එපිසෝඩ් එකට එන්න කලින් ඒ කියන්නේ ගෙදරටක් වගේ අපි ඊළඟ ගෙදරට හදන්න අපිට බඩු ටිකක් මම එකතු කරලා තියන්න පියන් අශ්වය මරන්න ලෙදර් හොයාගන්න අශ්වය නෙමෙයි හරක් මරන්න යන අපි හරක් දැක්කේ කොහෙද ඉන්නවා අශ්වය ඉන්න තරමනේ ඕකේ මිස් අපි යන් හරක් මරන්න මේ ෂැඩල් එකක් හදාගන්න මං හිතුවා ෂැඩල් එකක් හොයාගන්න එන අමාරු කියලා ඒක හදන්නත් අමාරුයි කියලා nice friends හරි මේ ෂැඩල් එකක් හදාගත්තා අපි nice පියාෂෝ දෙතුන් දෙනෙක් අල්ලගමු හරිද okay friends ඔතනින් අශ්‍යෝ
අනි කල්ුව එක ඉන්න ඌ තමා මගේ අශ්‍යරිද පිටිකම පිටරන nice හොඳයිනේ ඕකේ ගයිස් ඉතින් අද මේ වීඩියෝ එක නවත්තනවත් ඉතින් හම්බෙමු එහෙනම් මෙතනද හොඳ නැත්නම් හරිත් කන්දද හොඳ කියලා කමෙන්ට් එකක් දාන්න යන්න සහ ඔයගොල්ලෝ මේ ගේම් ප්ලේ ගැන හිතන්නේ මොකක්ද කියලාත් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මං හිතනවා අද සාමාන්‍ය දේවල් ටිකක් කරා කියලා. අනිවාර්යෙන් වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න බලයෙන් වීඩියෝ ගැන මොකද හිතන්නේ කියලා. එහෙනම් තව තවත් වීඩියෝ එකක් හම්බෙනකන් අදට මම යනවා.